මේ මගේ දේවාලයේ ජීවිතයේ දෙවෙනි වතාවටයි මේ වගේ දෙයක් ඉල්ලන්නේ මේ දෙවියන්ගෙන්. මේ මම අවශ්‍ය වෙලාවට මට මේ දෙවියෝ පිට වෙලා තියෙනවා. මේකට මට මොන අපහසුතා කන්න බොන්න මේට පුද පූජා කරගෙන ඉන්න කෙනෙක් මම. අපේ මහින්ද මහත්තයට කරදර වෙච්ච වෙලාවේදී මම ඉල්ලීමක් කළා දවස් 7කට ඉස්සෙල්ලා. ඒ ඉල්ලීමත් ඉෂ්ට වුණා. අද 2026යි 5යි දෙවෙනිදා අදත් ඉල්ලීමක් කරනවා. මේ එයා බස් ගනුදෙනුව හා සම්බන්ධව කපිල කියන කෙනා යම් කිසි කට උත්තරයක් දීලා තිබුණා. මහින්ද මහත්තයවත් පටලලා ඔය කපිලලට ඔය තැන් වලට එන්න අපේ මහින්ද මහත්තයා තමයි උදව් කරලා තියෙන්නේ. සුදුසුකම් නැති වුණත් ඔහුගේ තියෙන තමන් ගායට උදව් කරනවායි කියන උතුම් ගුණය නිසා ඒ තැන් වලට දාලා මොනවා හරි දෙයක් කරගෙන හොරකමක් වංචාවක් කරලා සල්ලියක් අරගත්තා නම් ඒකට මහින්ද මහත්තයට දීපු එකේ වැරද්දකටවත් කිසි දෙයකට නෙමෙයි. මොනවා හරි කළොත් පාව දුන්න හේතුවට කපිලට දවස් 10ක් යන ඉස්සෙල්ලා මේ ලෝකෙන් අයින් කරලා දාන්න කියලා මේවා කරනවා. ඉදිරියේදී සාක්ෂි දීලා අපේ මහින්ද මහත්තයට කරදරයක් වෙනවා දකින්න අපේ කැමති නෑ. ඒකෙන්ද කපිලව මේ විශ්වයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. නැත්නම් අපේ මහින්ද මහත්තයට කරදරයක් වෙනවා. ඉතින් මං ඔයිට ඉස්සෙල්ලා අනුර සේනානායක CDIGව අයින් කරන්න ඕනේ, හිරේ යන්න ඕනේ, කතා කරන්න බැරි වෙන්න ඕනේ කියලා මේ දෙවියෝ ගාව මේ ඉල්ලුවා. ඒකත් ඉෂ්ට කරලා දුන්නා. මම දෙකයි මේ වගේ වරම් ඉල්ලලා තියෙන්නේ. තුන්වෙනි වරමක් මං ඉල්ලන්නේ මට ලැබෙන්න ඕනේ. මේක ඉෂ්ට කරලා දෙයි කියලා මම හිතනවා.